ලේසි කියලා ඒතකොට ජීවිතේට ලේසි නෑ පුදුම කට්ටක් කන්න මේකත් එක්ක රැඳිලා ඉන්න. කරන්නේ අලු හීනෙටි සුවඳැල් මඩතවල් වගේ පාරම්පරික විපේද අපේ ගොවියෝ වෙනම කණ්ඩායමක් හදාගෙන එයාලට දීලා අපි මිලදී අරගෙන ඒවා සහල් බවට පත් කරලා අලෙවි කරන ව්‍යාපාරයක් තමයි අපි කරගෙන යන්නේ. මගේ තාත්තා ඇත්තටම ගොවියෙක්. අපි පොඩි කාලේ කාපු සහල් වර්ග තියෙනවා. දැන් වර්තමානයේ තියෙන કૃතිම දේවල් එක්කලා බලද්දී අපේ පාරම්පරික දේවල් තමයි ඉස්සරහට එන්න ඕනේ කියන අදහස මට එනවා. පොඩි ළමයිට මේ සහල් හරි වැදගත්. මේ පාරිභෝගිකව කතා කරලා කියනවා මේක නවත්තන්න එපා. මේකේ තමයි අපි සනීපලද්දී මේකෙන් තමයි අපේ අය ගොඩාවේ කියලා කිලෝ 10,000 විතර ප්‍රමාණයක් එක තැනකට දානවා. ඒක කරුණක් හින්දා අපි යාලට අපහු රිටර්න් වෙනවා ඒක ඔක්කොම ටික. අපි පොඩි කාලේ ඉඳන් මේ හැදුණු පරිසරත් එක්කලා ඕනම තැනකදී ඒ ශක්තියක් එනවා. ඉතින් කොහොමද මේක අතාරින්නේ නැහැ කියලා කරගෙන යන්න. එහෙම කරගෙන ආපු ගමනේ වර්තමානයේ යම් තැනක අපි ඉන්නවා. ඒ හින්දා අර තරුණ පරපුරට කියන්නේ මොනවා හරි මේ ව්‍යාපාරයේ කටයුතු රට ගහන්න තමන්ගේ දක්ෂතාවය මත උපරිම යන්න පුළුවන්. ඒ කඩා වැටෙන තැන් තමයි අපි ප්‍රයෝජන අරගෙන එතරම් නැගිටින්න තමයි උත්සාහ කරන්න හැම වෙලාවෙම.